සෞරග්‍රහ මණ්ඩලයේ ඉරට කිට්ටම ග්‍රහලෝකය වන බුධ ගැන පුදුම හිතෙන කාරණා. අංක 1. ඉරට කිට්ටම ග්‍රහලෝකය වුණත් අයිස් තියෙනවා. මේක විශ්වාස කරන්නත් අමාරු දෙයක්. ඉරට ගොඩක් කිට්ටුවෙන් තිබුණත් බුධගේ උත්තර හා දක්ෂිණ ධ්‍රවවල තියෙන ගැඹුරු ආඝාත වලට ඉර එළිය වැටෙන්නේ නැහැ. නාසා ආයතනය හොයාගත්තා මේ අඳුරු ආඝාතවල ජලයෙන් මිදිලා හැදුණු අයිස් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. අංක 2. පිරිහෙන ග්‍රහලෝකයක්. නාසා ආයතනයෙන් යව මැසෙන්ජර් යානයෙන් හොයාගත්තා බුධ ග්‍රහය කාලයත් එක්ක ප්‍රමාණයෙන් කුඩා වෙනවා කියලා. ඒකට හේතුව බුධ ග්‍රහයාගේ ඇතුලේ තියෙන යෝධ යකඩ හරය සිසිල් වෙලා ඇකිලෙන එක. බුධගේ 70%ක් විතර තියෙන යකඩ හරියට අභ්‍යවකාශයේ තියෙන යෝධ යකඩ බෝලයක් වගේ. ඉතින් මේ නිසා හරය සිසිල් වෙලා හරියට මිදිකෙඩියක් වෙලි මුද්‍රස් පලම් වෙනවා වගේ තමයි මේ ග්‍රහලෝකය. අංක 3. වල්ගතරවක වගේ වලිගය. බුධ ග්‍රහයට පෘථිවියට වගේ ඝනකම් වායුගෝලයක් නැහැ. ඒත් ඉරෙන් එන ප්‍රබල සුළං නිසා බුධගේ මතු පිට තියෙන පරමාණු අභ්‍යවකාශයට විසි වෙනවා. ඒ නිසා බුධ ග්‍රහය පිටපසින් කිලෝමීටර් මිලියන ගාණක් දුරට විහිදෙන වලිගයක් හැදෙනවා. ඒක පේන්නේ වල්ගතරවකට සමානමයි. මැසෙන්ජර් මෙහෙමදී තමයි මේ සෝඩියම් වලිගය ගැන හොයාගත්තේ. අංක 4. අවුරුද්දකට වඩා දිග දවසක්. බුධ ග්‍රහයාගේ දවසක් එයාගේ අවුරුද්දකට වඩා වැඩි දිගයි. විශ්වාස කරන්න පුළුවන්ද? බුධ තමා වටේ කරකැවෙන්න හරිම හිමින්. බුධ ග්‍රහයාගේ එක දවසක් ඉවර වෙන්න පෘථිවි දවස් 176ක් යනවා. ඒ කිව්වේ බුධ ග්‍රහයා මතදී ඉර උදා වෙලා ආපසු බැහැලා යන්න මාස 6කට වඩා බලන් ඉන්න වෙනවා. ඒත් හැබැයි ඉර වටේ යන්නේ මේ බුධ ග්‍රහය හරිම වේගෙන්. ඒ නිසා බුධගේ අවුරුද්දක් ඉවර වෙන්න යන්නේ පෘථිවි දවස් 88ක් විතරයි. අංක 5. උෂ්ණත්වය. ඉරට කිට්ටුවෙම හිටියත් වැඩිම උෂ්ණත්වය තියෙන ග්‍රහලෝකයේ බුධ නෙමෙයි කියලා ඔයාලා දන්නවද? බුධට වායුගෝලයක් නැති නිසා රස්නේ රඳවල තියාගන්න බෑ. ඒ නිසා දවල් කාලේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 430ක් විතර වෙනවා. ඒත් රාත්‍රියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක -180ක් දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ එකම වෙලාවේ එක පැත්තක් පිච්චෙනකොට අනිත් පැත්ත සීතල ගල් වෙනවා. අංක 6. චුම්බක ක්ෂේත්‍රය. බුධ ග්‍රහයා පුංචි වුණාට එයාටත් පෘථිවියට වගේම ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. අපේ හඳටවත් සිකුරටවත් මේ වගේ දෙයක් නැහැ. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට වඩා දුර්වල වුණත් මේ නිසා බුධ ග්‍රහයාගේ අභ්‍යන්තරේ තවමත් යම් ප්‍රමාණයක ද්‍රව තත්ත්වයක් තියෙනවා කියලා අදහස් වෙනවා. හැබැයි ඒක ඒකාකාරී චුම්බක ක්ෂේත්‍රයක් නෙමෙයි. උත්තර ධ්‍රවයේ දෙසට වඩා දක්ෂිණ ධ්‍රවයේ දෙසින් මේ ක්ෂේත්‍රය දුර්වලයි.